හෙලෝ ළමයි කොහොමද ඔයාලට වෙනද වගේම ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද මෙන්න මේ විදියට රසට දුම් දාන මාළු කරියක් ඔයනවා එක්ක. ඉතින් මෙන්න මේ විදියට මුලින් මාළු ටික හොඳින් කපලා පිරිසිදු කරගන්න ඕන. ඊට පස්සේ මම ඒකට ප්‍රමාණය බලලා ඉවර වෙලා ගම් මිරිස් දානවා. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් මන් දා ගන්නවා. ටිකක් සැරට කන්න කැමති නම් සැරට මිරිස් ටිකක් වැඩිපුර දා ගන්න පුළුවන්. ලුණු, ගම් මිරිස්, ඒ වගේම ගොරකා ඒ විදිහටම මම අද මේ මාළු එක හදන්නේ ටිකක් හොදි හින්දලා. ඉතින් මම ඒක නිසා ටිකක් වතුර අඩුවෙන් තමයි අද මම මේකට දාගන්නේ. ඉතින් ඔන්න ඔය විදියට හොඳට මම මෙන්න මේක අතින්ම කවලම් කරගන්නවා. ඉතින් ඒ විදියට තමයි මගේ මාළු එකට මම මීට එහා මොකුත් දාන්නේ නැහැ. මම මේකට දාගන්නවා ඊට පස්සේ කරපිංච ටිකක් ඒ වගේම තමයි සුදු ලුණු බික් දෙකකුත් ඔයා කැමති නම් මේකට දාගන්න පුළුවන්. ඉතින් මද ගින්නේ මේක මාළු එක අපේ තඹ ගන්න ගොඩක් වැඩියවත්. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහේ අලුත් රස රෙසිපි වලට කැමති නම් මගේ YouTube channel එකත් subscribe කරලා ඒකට like එකකුත් දාලා ඒ විදිහටම තමයි comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ විදිහට මාළු එක try කරලා බලන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඔයාලට සුබ දවසක්.